කොහොමද යාළුවනේ සුබ දවසක් අදත් මම ඔයගොල්ලන්ට අලුත් දෙයක් පෙන්නන්න මේ බලන්න හොඳට මේක දිහා බලන්න මේ පේස්ට් එකක් දෙන්නේ මේක හදන්නේ අවොකාඩෝ වලින් අලිගට පෙර මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ අලිගට පෙර එන හැටි අවොකාඩෝ මේ තියන්නේ කිලෝ එකේ පැකට් තමයි එන්නේ මේකේ ෂෙල් එක අයින් කරලා මේ ෂීට් එකත් අයින් කරලා මීට් එක විතරයි පළු අලිගට පෙර ගෙඩිය දෙකට කපලා පළුව විතරයි කිලෝ එකේ පැකට් එන්නේ එක පැකට් එකකට පළු කියන්නේ භාග 10 ගෙඩි 8ක් ඒ කියන්නේ භාග 16ක් මේ අල්ලනවා. ඉතින් මේක ෆ්‍රීසර් කරලා එවන්නේ අපේ ලංකාවේ කොච්චරනම් අවකාඩෝ ගෙවල් වල තියෙනවද? ඉතින් කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද බලන්න. සල්ලි කරන්න පුළුවන් දේවල්. ඉතින් ඒක ඊට පස්සේ අපි කරන්නේ හොඳට චොප් කරනවා. චොප් කරලා ඉවරලා ඒකට ඇඩ් කරගන්නවා මේ ජැපනීස් ජෙලපිනෝ කියන්නේ මේ චිලි එකට මේක එච්චර සරක් නැහැ මේක ෂීට් අයින් කරලා ඉන්න මේකත් හොඳට චොප් කරගන්නවා මේකෙන් ගෙඩි 10ක් විතර චොප් කරගන්නවා ඊට පස්සේ සීට්‍රොන් ලයිම් මේ ගෙඩි 6ක් විතර මේක යුස් අරගෙන මේකත් මේකට ඇඩ් කරගන්නවා ඊට පස්සේ කොරියන්ඩරත් හීනේට තින්ඩි ස්ලයිස් කරලා ඒකත් මේකට ඇඩ් කරනවා ඊට පස්සේ අනියන් හොඳට චොප් කරගෙන අනියන් නුත් මේකට ඇඩ් කරගන්න ඕනේ. ඇඩ් කරගෙන ඉවරලා ඒකට සෝල්ට් ඇඩ් කරන්න ඕනේ. තමන් ටේස්ට් එක බලලා රස බලලා ඊට පස්සේ හොඳට මික්ස් කරගන්න. ඒ මික්ස් කරගත්තට පස්සේ මේ විදිහට මේ පේස්ට් එක එනවා. ඉතින් මේ පේස්ට් එක අපි ගොඩාක් සුෂි අයිටම් වලට පාවිච්චි කරනවා. රෝල් වලට, කැලිෆෝනියා රෝල් වලට, මකී වලට, හොසෝ මකී වලට. ඒ වගේම තවත් ගුම්කන් මකී වලට ගොඩක් දේවල් වලට ඒ වගේම හොට් අයිටම් වලට පූල් අයිටම් වලටත් අපි මේක පාවිච්චි කරනවා. ඉතින් මේක මේ නොදන්න අයට මම කියලා දෙන්නේ. මේ හොටල් ශේෂ්ත්‍රයට ඇතුල් වෙන්න ඉන්න මේ තරුණ පිරිසට තමයි මම කියලා දෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් මොනවා හරි දෙයක් අහන්න තියෙනවා නම් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් වෙලාවක මම රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් මේ හැමදේම අපි කරන්න මේ අපි රස්සාව කරන අතරතුරේ ඉතින් මේකෙන් යමක් මට දෙන්නයි ඕනේ මේ අලුත් පරපුරට ඉතින් හොඳයි නම් හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you.